ආයි මගේ යාළුවනේ පහන්දි කිචන් channel එකට ඔබ සාදරයෙන් පිළිගනු ලබනවා. අද මම ඔයාලට කියා දෙන්නේ රසම රසවත් චිකන් කරියක් හදන විදිහ. ටිකට කහකුඩු ස්වල්පයක්, ලුණු ස්වල්පයක්, ගම්මිරිස් කුඩු ස්වල්පයක් දාලා හොඳින් අනාගෙන තියාගන්න. ඉන්පසුව චිකන් කරියට අවශ්‍ය රම්පේ, කරපිංචා, සුදු ලූණු, රට ලූණු, කුරුඳු, ගෝරක අපි ලෑස්ති කරගමු. අනේ ඔයාලට තියෙයි නම් එනසාල් කරාමනටිත් එකතු කරගන්න. එතකොට වඩාත්ම රසවත්. දැන් යාළුවනේ අපි චිකන් කරිය හදන විදිය බලමුද? තිලියක් ලිපේ තියාගෙන තෙල් ටිකක් දාගන්න. තෙල් ටික රත් වුණාට පස්සේ ඒකට අපි අනිත් දේවල් එකතු කරගමු. මම සුදු ලුණු ස්වල්පයක් එකතු කරගන්නවා. ඉන්පසුව සුදු ලුණු ටික බැදෙන්න තියාගන්න. මම දැන් රට ලුණු ස්වල්පයකුත් එකතු කරගන්නවා. ලූණු වැඩිපුර එකතු කරගත්තම චිකන් කරිය ගොඩාක් රසවත්. දැන් මං කුරුඳු ස්වල්පයකුත් එකතු කරගත්තා. එකතු කරගෙන දැන් මම කරපිංචා ටිකකුත් එකතු කරගන්නවා. චිකන් කරිය එතකොට වඩා සුවඳවත් වෙනවා. අපි දැන් බැදෙනකන් බලාගෙන ඉමු යාළුවනේ. හොඳින් බැදෙන්න ටිකක් කලවම් කරගන්න. මම නම් කලවම් කරගන්නවා. යාළුවනේ චිකන් කරිය වඩාත් රසවන්නේ අපි එකතු කරගන්න කුළු බඩු වලින් තමයි. කළු කරගත්තු මිරිස් ටිකක් මම පළමුව චිකන් කරියට එකතු කරගන්නවා. චිකන් කරියේ පාට හදාගන්න අපිට මිරිස් බෙදලා ගන්න පුළුවන්. ඉතින් ආයෙත් කලවම් කරගන්නකෝ. මම දැන් චිකන් කරියට බැදගත්තු තුන පහ ස්වල්පයක් එකතු කරගන්නවා. මුලින් අපි චිකන් කරිය මැරිනේට් කරගන්න තියාගද්දි කහකුඩු එකතු කළානේ. දැන් අපිට අවශ්‍ය ප්‍රමාණයට කහකුඩු කුඩා ප්‍රමාණයක් එකතු කරගන්නවා. ගම්මිරිස් කුඩු මම එකතු කරගත්තු නිසා නැවත එකතු කරගන්නේ නැහැ. ගොරක ස්වල්පයක් එකතු කරගන්නවා. ලුණු ටිකක් ඇති පදමට එකතු කරගන්නකෝ. ඉතින් යාළුවනේ ආයෙත් හොඳින් කලවම් කරන්න. හොඳට බැදෙනකන් සුවඳ එනකන් හොඳට කලවම් කරගන්න. බලන්නකො පාට හරිම ලස්සන පාටක් ඇවිත් තියෙන්නේ. යාළුවනේ මං චිකන් ටික එකතු කරගන්නවා. දැන් ඉතින් තුන පහ ටික හොඳින් චිකන් වල ගෑවෙනකන් කලවම් කරගන්නවා. හොඳට කලවම් කරගත්තු චිකන් ටික තෙල් වලින්ම බැදෙන්න ඉඩ හරින්න. එතකොට චිකන් එක හොඳින් බැදෙනවා. අපි වතුර ගොඩක් එකතු කරගන්නවට වඩා වතුර කුඩා ප්‍රමාණයක් එකතු කරගත්තම චිකන් කරිය වඩාත් රසවත්.
යාළුවනේ මම වතුර පොඩි ප්‍රමාණයක් එකතු කරගන්නවා. ඔයාලට හොදි වැඩිපුර ඕනි නම් ටිකක් එකතු කරගන්න වැඩිපුර. දැන් ඉතින් ආයෙත් කලවම් කරගෙන චිකන් එක ගින්දර අඩුවෙන් තියලා ඉදෙනකම් බලාගෙන ඉන්න තමයි තියෙන්නේ. බලන්නකෝ යාළුවනේ චිකන් කරිය රසවත් වගේම ලස්සන පාටකට ඉදෙන හැටි. චිකන් කරියේ හොඳ පාටක් ගන්න අපිට මිරිස් බැදලා එකතු කරගන්න පුළුවන්. ඒ වගේම තව පාට වැඩි කරගන්න කැමති නම් බදින තෙල් එකටත් මිරිස් කුඩු ස්වල්පයක් එකතු කරගන්න පුළුවන්. එතකොට ලස්සන පාටක් එකතු වෙනවා. දැන් නම් යාළුවනේ හොඳින් තෙල් පෑදිලා තියෙන්නේ. චිකන් කරියත් හොඳටම ඉදෙනවා. ඔයාලත් මේ විදියට හදලා බලන්නකෝ. ඔයාලා හදන වෙනස් විදි තියෙයි නම් මටත් පහලින් කමෙන්ට් එකක් දාන්නකෝ. ඔන්න යාළුවනේ මේ තමයි මං චිකන් කරි හදන තවත් එක විදිහක්. තව ක්‍රම තියෙනවා. චිකන් බැදලා හදන්න පුළුවන්, බ්ලැක් චිකන් කරි හදන්න පුළුවන්. කොහොම හැදුවත් රසට අපිට හදාගන්න පුළුවන්. මේ විදියටත් හදලා බලන්නකෝ. මේ යාළුවනේ චිකන් කරිය රස පාටට හැදිලා තියෙන්නේ. දැන් අපිට ලිපෙන් බා ගන්න පුළුවන්. ඔයාලට හොදි අඩු වැඩි විදිහට අවශ්‍ය ප්‍රමාණයට බා ගන්න. ඔයාලා මගේ පහන්දි කිචන් channel එකට කැමති නම් වීඩියෝ බලනවා නම් මාව like කරන්න, කමෙන්ට් කරන්න, subscribe කරන්න. අදට මං ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම බුදු සරණයි.